රටේ නායකයාගේ සහ පක්ෂයේ ප්‍රධානියාගේ මේ ග්‍රහබලය නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පාලක පක්ෂය ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්නවා. විපක්ෂයේ අය කුමන දේ කිව්වත් ජනතාව යථාර්ථය වටහා ගන්නවා. ඒ නිසා අපි කුමන පිළේ හිටියත් ඒ යථාර්ථය තේරුම් ගන්න සිද්ධ වෙනවා. අයිබෝවන් අනුර කුමාර දිසානායක මහතාට මෙතෙක් බල පැවැත්වූ අවුරුදු 7මාරක ජන්මයේ රාෂ්ටකය අවසන් වෙලා තියෙනවා. ඔහුගේ හඳහනේ රවි, බුධ, සිකුරු, ශනි, රාහු යන ග්‍රහයන් ගෝචරයෙන් මීන රාශියට එකතු වෙලා කාල සර්ප යෝගයක් හදලා තියෙනවා. කේන්දරයේ 9 වෙන්න අධිපතිත් 10 වෙන්න අධිපතිත් යෝගව සිටීම නිසා ධර්ම කර්මාධිපති යෝගයක් යෙදිලා තියෙනවා. මේක ඊටා වාසනාවන්ත පිහිටීමක්. මේ යෝගය වගේම තවත් රාජ යෝග කිහිපයක් බලපැවැත්වෙනවා. ඒ නිසා මේ කාලය කාටවත් වටන්න බැරි බලයක් ආරූඪ වෙලා තියෙනවා. මේක රටේ පාලකයෙකුට බලවත් ග්‍රහ පිහිටීමක්. මේ නිසා රටේ රජා, ගෙදර ග්‍රහමූලිකයා ශක්තිමත් වෙලා තියෙනවා. රජයත් රටත් බලවත් වෙනවා. වර්තමානයේ කරන සෑම හොඳ දෙයක්ම අති සාර්ථක වෙනවා. දෙස් විදෙස් කුමන කුමන්ත්‍රණයකටවත් යටපත් කළ නොහැකි බලයක් ඇති වෙනවා. ඒ නිසා මේ කාල සීමාවේදී කාටවත් දිය යටින් ගින්දර ගෙනියන්න නොහැකි වෙනවා. රටේ නායකයාගේ සහ පක්ෂයේ ප්‍රධානියාගේ මේ ග්‍රහබලය නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පාලක පක්ෂය ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්නවා. විපක්ෂයේ අය කුමන දේ කිව්වත් ජනතාව යථාර්ථය වටහා ගන්නවා. ඒ නිසා අපි කුමන පිළේ හිටියත් ඒ යථාර්ථය තේරුම් ගන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ රටේ මෙතෙක් පැවති ප්‍රධාන පක්ෂ කඩා බිඳ දැමීමේ සාපය දැන් පටිසන්ධීලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය වගේ අනාදිමත් කාලයක පටන් පැවති පක්ෂ අද නන්නත්තර කරලා තම තමන්ගේ පෞද්ගලික බූදල බවට පත් කරගෙන තියෙනවා. තමන්ගේ දේපල පවා ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරපු නායකයින් හදපු මේ පක්ෂ විනාශ කිරීම සුළුපටු දෙයක් නොවේ. කොහොම වුණත් ඉදිරියේදී රටට විදේශ සංචාරකයන්ගේ පැමිණීමේ වැඩිවීමක් සිද්ධ වෙනවා. විදේශ රටවලින් ආර්ථික සහයෝගය වැඩියෙන් ලැබෙනවා. තමන්ට අවාසි වුණත් පාලකයින් ඉදිරියේදී මෙතෙක් නොගත් ජනතාවට හිතකර දැඩි තීන්දුව తీරන බොහොමයක් ගන්නවා. නීතිය කාටත් එක හා සමාන වනසේ නීතිය ආරක්ෂා කරන ආයතන ප්‍රතිසංස්කරණය වෙනවා. ඒ නිසා මේ රටේ සාමාන්‍ය ජනතාවට සහනයක් සැලසෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. විශේෂයෙන් පාර්ලිමේන්තුව කාගේත් ගෞරවයට පාත්‍රවන සදාචාර සම්පන්න ස්ථානයක් බවට පත් වෙනවා. ඒ වගේම වරප්‍රසාද බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තුවට එන පිරිසේ අඩුවීමක් පෙන්눔 කරනවා. මේක යහපත් ප්‍රවණතාවයක් බවට පත් වෙනවා. ඒ වගේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෙනසුරු රාෂ්ටකය සම්පූර්ණයෙන්ම අවසන් වෙලා තියෙනවා. ඔහුගේ ග්‍රහ තත්ත්වය සුබ අතටපත් වෙනවා. ගෙදර ග්‍රහමූලිකයාගේ තිබුණු අපල උපද්‍රව ඉවත් වෙනවා. එහි බලපෑම මත රජයේ වැඩ කටයුතු ඉතා සාර්ථක වෙනවා. රාජ්‍ය සේවයේ දූෂණයෙන් තොර එකක් බවට පත් වෙනවා. දේශපාලකයෝ නිලධාරීන් හදවතින්ම තමන්ගේ සේවය ඉෂ්ට කරන තත්ත්වයකට පත් වෙනවා. රටේ මුදල් කාබාසිනියා කරන මර්මස්ථාන ඉවත් වෙලා යනවා. රාජ්‍ය සේවයේ පරිවර්තනයක් ඇති වෙනවා. දූෂිත දේශපාලඥයින්ව, නිලධාරීන්ව, සමාජ සේවකයින්ව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනවා. ආගමික සංස්කෘතික ප්‍රබෝධයක් ඇති වෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ විශාල වෙනසක් ඇති වෙනවා. ජාතික ප්‍රතිපත්තියක් මත කාටත් එක හා සමාන ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්කම ඇති වෙනවා. මෙතෙක් රට පාලනය කරපු ආණ්ඩු පිළිබඳව ජනතාව ස්වයං විවේචනයක් සිදු කරමින් යථා තත්ත්වය අවබෝධ කරගන්නා බවක් පෙනෙනවා. ඒ පාට පක්ෂ ගැන හිතලා නොවේ.